අයිබෝවන් දරුවනේ මම අද සාකච්ඡා කරන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය. ඒ කියන්නේ 2024 සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන කොටසේ පිළිතුරු සාකච්ඡා කරනවා. ඒකෙන් මම පළවෙනි ප්‍රශ්නේ තමයි අද මුලින්ම සාකච්ඡා කරන්නේ. බලන්න දුව පුතේ මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කුලී කිනීම ඒ වගේම සුළු පොලියයි. මේ දෙකෙන් කවලම් වෙලා තමයි මෙන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හරි දුව පුතේ එතකොට අපේ තියෙන වීඩියෝස් තව ඉස්සරහට ඔයාලට බලා ගන්න ඕන නම් ඔයාලා මේ channel එක subscribe කරන්න. ඒ වගේම අර bell icon එකත් click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. බලමු මේ ප්‍රශ්නය හදන්න එච්චර වෙලාවක් යන්නේ මේක ලේසි ප්‍රශ්නයක්. අර පොඩ්ඩක් කියවන්න තියෙනවා ළමයි මේ කියවන්න ඔයාලට විනාඩි 10ක් දීලා තියෙනවා මේ පේපර් එක කියවන්න විනාඩි 10ක් අමතර කාලයක් දීලා තියෙනවා. ඒක නිසා ඔයාලා හොඳින් ප්‍රශ්න ටික කියවන්න මුලින්. ප්‍රශ්න ටික හොඳින් කියවලා ඊට පස්සේ ලේසි ප්‍රශ්න ටික තෝරගෙන ප්‍රශ්න 10කට පිළිතුරු ලියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා හොඳට කියවලා බලමු. එකක් රුපියල් 84000 බැගින් වටිනා රූපවාහිනී තොගයක් විකිණීමට තිබේ. රුවිනි එක් රූපවාහිනියක් මිලදී ගන්නා ආකාරයත් මානෙල් තවත් රූපවාහිනියක් මිලදී ගන්නා ආකාරයත් පහත දැක්වේ. ඔන්නතර මේ දෙන්නෙක් ඉන්නවා රුවිනි සහ මානෙල් කියලා. එතන මේ රූපවාහිනිය මේ දෙන්න මිලදී ගන්න ආකාරය තමයි තියෙන්නේ. රුවිනි මිලදී ගන්නේ වෙන ආකාරයකට මානෙල් මිලදී ගන්නේ තවත් ආකාරයකට. එතකොට මෙතන රූපවාහිනියේ වටිනාකම 84000. රුවනි මිලදී ගන්න මෙන්න මෙහෙම. මූල්‍ය ආයතනයකින් රුපියල් 84000ක වාර්ෂික සුළු පොලියට අවුරුද්දකට ණයටගෙන රූපවාහිනිය මිලදී ගන්න. අන්න බලන්න රුවිනි මිලදී ගන්නේ මේ මූල්‍ය ආයතනයකින් සුළු පොලියට ණයට අරගෙන 84000ම සුළු පොලියට ණයට අරගෙන තමයි ඒ ගන්නේ තවරුද්දක කාලය. එහෙනම් මේ රුවනි මම මෙහෙම ෂෝට් නෝට් එකක් දාගන්න. එතකොට ලේසි. රුවනි ගන්නේ සුළු පොලිය පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි ප්‍රතිශතය එනවා 100ට ඒක තමයි හොයන්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගණන් වලට වඩා පොඩ්ඩක් වෙනස්. මේක පොලි ප්‍රතිශතය දීලා නැත. ඒක තමයි හොයන්න තියෙන්නේ. හැබැයි පොලිය දීලා තියෙනවා අවුරුදු එකකට මුළු පොලිය. අවුරුදු එකකට පොලිය නම් දීලා තියෙනවා රුපියල් 10920යි. ඔන්න ෂෝට් නෝට් එකක් දාගත්තා. ඔයාලට අවශ්‍ය නම් දාගන්න නැති වුණාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. දාගත්තොත් ලේසි. එතකොට දුවේ පුතේ මේ අනිත් කෙනා තමයි මානෙල්. ඒතර මානෙල් රූපවාහිනිය මිලදී ගන්න වෙනත් ක්‍රමයකට. කියවලා බලන්න කුලී කිනීමේ පදනම මත සමාන මාසික වාරික 12කින් පොලියත් සමග මුදල් ගෙවීමට රූපවාහිනිය මිලට ගන්නවා. මෙහිදී පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට අවුරුද්දකදී වාරික ගෙවා අවසන් වන විට මුළු පොලිය ලෙස රුවිනි ගෙවන පොලියම වන රුපියල් 10920ක්. එතකොට මේ ගානේ වෙනසක් තියෙන්නේ පොලිය ප්‍රතිශත හොයන්න තියෙන ගානක්. වෙනසක් තියෙන්නේ මේකේ අර වාරිකයක අගේ දීලා නැහැ. මේ සාමාන්‍ය ගානක් පොලිය ප්‍රතිශත හදන්න දෙන ගණන් වල වාරිකයක අගේ දෙනවා. මේකේ වාරිකයක අගේ දීලා නැහැ. හැබැයි මුළු පොලිය දීලා. අවුරුද්දකට තියෙන මුළු පොලිය. ඒ අර පොලියමයි. ඒතකොට මුළු පොලිය මෙතන දීලා තියෙනවා. මුළු පොලිය රුපියල් 10920යි. අරයගේ පොලියම තමයි. ඉතින් තව මේකේ තියෙන දෙයක් තමයි වාරික ගණන. වාරික 12කින් තමයි ගෙවන්න ඕන. මෙතනත් අපිට වාර්ෂික පොලි අනුපාතය තමයි හොයන්න තියෙන්නේ. හරි. ඒතර මේක සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩක් පියවර ගන්න අඩුයි. නමුත් හිතන්න ඕන පොඩ්ඩක්. අර කටපාඩම් ක්‍රමයට වඩා දැන් ළමයි කටපාඩම් කරන් යන්නේ අර පියවර ටික හදන්න. එහෙම ළමයි කටපාඩම් කරන් ආවොත් හදන්න අමාරුයිනේ. දැන් මෙතන මුළු පොලියක් දීලා තියෙනවා. ඒත් ඔයාලට මතක ඇති මේ වගේ ගානක් හදද්දි පියවර ගිහලා අන්තිමට මුළු පොලිය හොයලා තමයි හදන්නේ නේ. මුළු පොලියට එනවා. ඉතින් මේකේ ඒ ටික අවශ්‍ය නැහැ. මේකේ මුළු පොලිය කෙලින්ම දීලා ලේසි. හිතුවනම් හිතන ළමයෙක්ට නම් මේක ලේසි. හරි අපි බලමු. දැන් ඔන්න දැන් රුවනි සහ මානෙල් මේ දෙන්න තමයි ඉන්නේ. මේ දෙන්නගේ වාර්ෂික පොලි අනුපාත දෙක හොයන්න ඕන. එතකොට මේකේ වාර්ෂික පොලි අනුපාතය පොලියක් හොයන්නේ යටට දාන්නේ ණය මුදල. ණය මුදල යටට දාන්නේ. එතකොට මුළු ණය මුදල 84000යි. 84000න් පොලිය තමයි උඩට දාන්නේ 10920යි. එතකොට වාර්ෂික පොලිය කෙලිම මේක දැන් ගුණ කරන්නේ 100ෙන් අන්න වාර්ෂික පොලි අනුපාතය එනවා. ණය මුදලෙන් පොලිය ගුණ කරන්නේ 100ෙන් වාර්ෂික පොලි අනුපාතය එනවා. දැන් මේක සුළු කරන්න මේ අපිට පුළුවන් මේ බිංදු දෙකට බිංදු දෙකක් කැපෙන්න මෙතන තව බිංදුවක් කපලා දාන්න පුළුවන්. ඒතකොට දුවේ පුතේ වාට තියෙන්නේ 1092 84ෙන් බෙදා. 1092 බෙදන්න 84.
109ට 84 එකයි 84ක් ඉතුරු 9න් 4ක් 5යි 252ට තියෙනවා 3ක් විතරනේ. එතකොට 252යි හරියටම ගානට බෙදෙනවා බිංදු. එහෙනම් මෙතන පොලි අනුපාතය 100ට 13. ඉතින් බලන්නකො මේක ඇත්තටම ලේසි. පොඩි කාලයක් යන්නේ මේ එකපාරම ගාන හදන්න පුළුවන් නේ. එක පේලියයි යන්නේ. එක පේලියෙන් එතන උත්තරේ ගන්න පුළුවන්. දැන් යම් මේ පැත්ත. කුලී කිනීමේ ක්‍රමය. එහෙම නැත්නම් හීනවන ශේෂ ක්‍රමය. හරි. මේකේ මුළු පොලිය දීලා තියෙනවා, වාරික ගාන දීලා තියෙනවා. එතකොට අපිට මේකෙදී මාසික ණය කොටස හොයාගන්න පුළුවන්. අපි පොලි ප්‍රතිශතයක් නේ හොයන්නේ. ඔයාලට මතකද මේ වගේ ගණන් වල පොලි ප්‍රතිශතය හොයද්දී යටට දාන්නේ මාසික ණය කොටස. උඩට දාන්නේ මාසික පොලිය. ඒක ගුණ කරලා 100න් ඒ එන්නේ මාසික පොලි ප්‍රතිශතය. ඒක ගුණ කරනවා 12න්. 12න් ගුණ කරනවා වාර්ෂික පොලි ප්‍රතිශතය එනෝනේ. එහෙනම් දුවේ පුතේ අපි මෙතෙන්දී මුලින්ම මාසික ණය කොටස හොයාගමු. මාසික ණය කොටස නාසික ණය මුදල කියලා කිව්වක් කමන්නේ. එතකොට මුළු ණය මුදල තමයි රූපවාහිනිය 84000ක්ම නෙගන්නේ. 84000 බෙදන්න වාරික 12කින් අන්න බෙදන්න 12. හරි. එතකොට මෙතන 84000ට තියෙනවා 84ට 12 සරක් තියෙනවා 12 සරක් 7යි. 7යි කියන්නේ රුපියල් 7000යි. ඔන්න මාස එකකයක ණය කොටස 7000යි. එහෙනම් දුවේ පුතේ අපිට තියෙන්නේ මාසික ණය කොටස හෙව්ව. දැන් හොයන්න ඕන මාසික පොලිය. හරි. මාසික පොලිය හොයන්න. දැන් අපි මුළු පොලිය දාන්න. මුළු පොලිය කියන්නේ මේ වාරික 12ට පොලිය නෙවෙයි. ඔය ඔතන තියෙන්නේ මාස ඒකක. මාස ඒකක ඔක්කොටම පොලිය තමයි මේ තියෙන්නේ. එතකොට මාස ඒකකයකට පොලිය හොයන්න නම් මාස ඒකක. දැන් මෙතන මේ හොයලා තියෙන්නේ මාස ඒකකයට ණය කොටස. මාස ඒකකයට පොලිය හොයන්න නම් මේ මුළු පොලිය බෙදන්න ඕන මාස ඒකක ගණනින්. වාරික ගණනින් නෙවෙයි පටලවා ගන්න එපා. මාස ඒකක ගණනින්. එහෙනම් දුවේ පුතේ ඔයාලා දන්නවා මාස ඒකක ගාන හොයන සූත්‍රය. මාස ඒකක ගාන හොයන සූත්‍රය තමයි n වාරයක් n ධන 1 බෙදීම 2. මේ සූත්‍රය ඉතින් ඕන ළමයෙක්ට කටපාඩම්. මාස ඒකක ගාන හොයන n කියලා කියන්නේ වාරික ගාන. n වලට 12 දාන්න 12 ගුණ කිරීම 12 1යි 13 බෙදීම 2යි. කැපෙනේවා දෙවරක් 1යි දෙවරක් 2යි 13 ඒවා දෙවරක් 6යි 13 ඒවා 6ක් 6 වරක් 3 18න් 8 එකක් ඉතිරි 78. ඔන්න මාස ඒකක ගානත් හෙව්වා. ඒතොර මේ මාස ඒකක 78ම පොලිය තමයි මේ දීලා තියෙන්නේ 10920යි. අපි හොයමු මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. එහෙනම් දුවේ පුතේ බලමු මොකද කරන්නේ. මුළු පොලිය බෙදන්න ඕන මාස ඒකක ගණනින්. එතකොට එනවා මාස ඒකකයකට පොලිය 78න් බෙදන්න 10920. අපි බෙදලා බලමු. මම මෙතන බෙදලා බලන්නම්. 10920 බෙදනවා 78. 109ට 78 එකයි 78යි. තව ඉතුරු වෙනවා 1යි 3ක් 312ට 78 ඒවා අපි බලමු 4ක් 4 වරක් 8 32න් 2 3ක් ඉතිරි 4 28යි 31යි. ඔව් 140ක් එනවා. එහෙනම් මාස ඒකකයකට පොලිය 140 රුපියල්. right. ඔන්න මාස ඒකකයට පොලිය හෙව්වා. දැන් අපිට හොයන්න තියෙන්නේ පොලි ප්‍රතිශතයනේ. පොලි ප්‍රතිශතය මට මෙතන ඉඩ මදි නිසා මම පොඩ්ඩක් මෙන්න මෙතෙන්ට ගන්නවා. පොලි ප්‍රතිශතය. පොලි ප්‍රතිශතය හොයන්න තියෙන්නේ. එතකොට දුවේ පුතේ මාසයක ණය කොටස අපි දාන්න එහෙනම් කෙලින්ම අපිට පොලි ප්‍රතිශතය ගන්න පුළුවන්. මාසික ණය කොටස රුපියල් 7000යි. 7000ට උඩට දාන්නේ මාස ඒකකයට පොලිය 140. මේක ගුණ කරන්න 100න්. එතකොට එනවා මාසික පොලි ප්‍රතිශතය. අපිට මාසික පොලි ප්‍රතිශතය නෙවෙයි ඕන වාර්ෂික පොලි ප්‍රතිශතය. හේතුව මෙතන හොයන්න ඕන වාර්ෂික පොලි ප්‍රතිශතය. එහෙනම් මාසයකට මෙච්චරයි නම් අවුරුද්දකට හොයන්න මේක ගුණ කරන්න ඕන 12. මම පොඩ්ඩක් මෙතන හදන්න. 12න් ගුණ කරන්න. මේක ගුණ කරන්න 12. ඉතින් මේක සුළු කරන්න විතරයි තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. මේ බිංදු දෙකට බිංදු දෙකක් අපලා ගියා.
තව බිඳුවක් කපලා ගියා මේ උඩයි යටයි. දැන් බලන්න 14යි 7යි 7ෙන් කපන්න පුළුවන් 4ක් 1යි 4ක් 2යි. 2 ගුණ කරන්න 12න් 12 වරක් 2 24යි 124යි. ඉතින් දුවේ පුතේ ඔන්න බලන්න. ඔය ආවේ අපිට මෙන්න මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ ඔය ගත්ත ණය මුදලේ වාර්ෂික පොලි අනුපාතය 124. ඒතර සුළු පොලියට ගත්ත රුවණිට එනවා 113ක්. මානෙට එනවා 124ක්. ඉතින් ඔය දෙක වෙන වෙනම හොයන්නලු. වෙන වෙනම හොයලා අහනවා වෙන වෙනම සොයා කුලී කිනීමේ ක්‍රමයේදී අය කරනු ලබන වාර්ෂික පොලි අනුපාතිකය මූල්‍ය ආයතන අය කරනු ලබන වාර්ෂික පොලි අනුපාතයට වඩා වැඩි බව පෙන්වන්න. ඉතින් ඇත්තනේ කුලී කිනීමේදී පොලි අනුපාතය වැඩි 24. 13 24ට වැඩි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 13 විශාලයි මෙහෙම. 13 කුඩායි 24. අන්න එහෙනම් අන්තිමට ලියනවා කුලී කිනීමෙන් ගැනීමේදී වාර්ෂික පොලි අනුපාතය විශාල අගයකි කියලා. හරි ඉතින් ඒක ගලපලා ලියන්න. ඉතින් බලන්නකො මේක එච්චර මේ වෙලාව යන ප්‍රශ්නයක් නෙවෙයි ඉක්මනට කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද ඔය පුතේ?